මගේ නම විහඟ නිම්සරාදි හෙට්ටි. මගේ NIC නම්බර් එක 2003යි 270යි 10යි 843. ඉතින් අදත් අපි හම්බ වෙන්නේ eShop වෙබ් ඇප්ලිකේෂන් එකකින් ගෙන තවත් වීඩියෝ එකකින්. ඉතින් අද අපිට කතා කරන්න තියෙන්නේ HTML, CSS සහ JavaScript වගේම Bootstrap use කරලා අපි කොහොමද responsive product registration page එකක් ඩිසයින් කරගන්න කියලා බලන්න. ඉතින් අපි යමු අපේ ඩිසයින් කරගත්ත අපේ page එක බලලා ඒත් එක්කම අපේ කෝඩින් පාර්ට් එකත් අපි කොහොමද කරලා තියෙන්නේ කියලා බලන්න. ඉතින් අපි දැන් ඉන්නේ අපේ home එකේ. අපි යමු අපේ add product එකට. ඉතින් මේ තමයි අපේ product registration page එක අපි ඩිසයින් කරගත්ත. ඉතින් අපිට බලා ගන්න පුළුවන් මෙතනින් අපේ නම් වැටලා තියෙනවා hi සහන් කියලා. ඒ වගේම මෙතන sign out එක වගේම අපේ help center එක වගේම බලා ගන්න පුළුවන්. ඉතින් අපිට මෙතනින් බලා ගන්න පුළුවන් අපේ cart එක. ඒ වගේම අපේ sell icon එක වගේම. ඉතින් අපිට මෙතනින් අපි add new products කියලා දාලා දෙනවා උඩින්ම. ඉතින් අපි මොකක් හරි product එකක් add කරගද්දී අපිට අනිවාර්යයෙන්ම category එකක් select කරගන්න වෙනවා. එක්ක mobile phone එකක් වෙන්න පුළුවන්, laptop එකක් වෙන්න පුළුවන්, camera එකක් වෙන්න පුළුවන්. වෙනත් යම් දෙයක් වෙන්න පුළුවන්. ඒක නිසා අපි මෙතනින් examples විදිහට ටිකක් දාලා තියෙනවා බලා ගන්න පුළුවන්. categories කියලා select කරගන්න. category item එක. ඒ වගේම මෙතනින් අපි brand එක දාලා තියෙනවා. ඉතින් අපි mobile phone එකක් නම් ගොඩක් mobile phones වල brand තියෙනවා. example එකක් විදිහට Samsung, Apple වගේ දේවල්. ඉතින් අපිට බලා ගන්න පුළුවන් අපි මෙතනින් අපේ brand add කරගන්න කොටස add කරලා තියෙනවා. ඉතින් ඒ වගේම අපිට මෙතනින් බලා ගන්න පුළුවන් අපේ select කරගත්ත product brand එකේ model එක. ඉතින් ඔයාලා දන්නවා brands වල model ගොඩක් තියෙනවා. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම models ගොඩාක් තියෙනවා. අපි mobile එකක් ගත්තොත් මේ වගේ models කීපයක් බලා ගන්න පුළුවන්. ඒ නිසා මෙතන අපි දාලා තියෙනවා model list එක. ඉතින් අපිට බලා ගන්න පුළුවන් ඊට පස්සේ අපි මෙතනින් දාගෙන තියෙනවා අපේ product එකට title එකක් add කරගන්න මොනවා හරි සාමාන්‍යයෙන් අපේ product එකේ name එක නැත්තම් අමතර දේවල් එක්කෝ සාමාන්‍යයෙන් අපේ versions තියෙනවා 128GB 256GB වගේ තියෙනවා නැත්නම් වෙන හෝ detail එක නැත්නම් title එක add කරගන්න. ඉතින් අපිට මේ කොටස දාගෙන තියෙනවා. ඉතින් අපිට මෙතනින් බලා ගන්න පුළුවන් අපි මෙතනින් දාගෙන තියෙනවා අපේ select product condition එක. ඒ කියන්නේ brand new ද used කියලා අපිට මෙතනින් select කරගන්න පුළුවන්. ඒත් එක්කම අපිට මෙතනින් දාගන්න පුළුවන් අපේ product එකේ color එක. මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් examples විදිහට colors කිහිපයක් අපි add කරලා තියෙනවා. එහෙමත් නැත්නම් ඔයාලට අලුතෙන් color එකක් add කරගන්න ඕන නම් ඒ කියන්නේ මේ අපි select කරලා තියෙන list එකේ ට අදාළ color එක නැත්නම් ඉතින් අපිට මෙතනින් අලුත් color එකක් type කරලා ඒකත් අපිට add කරගන්න පුළුවන්. ඉතින් අපිට මෙතනින් දාගන්න පුළුවන් product එකේ quantity එක. ඒ කියන්නේ products එකේ කොච්චර quantity ගණනක් තියෙනවද කියලා මේ විදිහට ඉතින් අපිට select කරගන්න පුළුවන්. ඒත් එක්කම අපිට මෙතනින් බලා ගන්න පුළුවන් අපේ cost per item එකයි කියන්නේ product එකේ මුදල බලා ගන්න පුළුවන්. මුදල දාගන්න කොටස බලා ගන්න පුළුවන්. ඒත් එක්කම අපිට මෙතනින් බලා ගන්න පුළුවන් අපේ approved payment methods කියලා අපි දාගෙන තියෙනවා අපේ payment methods ටික. ඒත් එක්කම ඉතින් අපි මෙතනින් දාගෙන තියෙනවා අපේ delivery cost කාට හරි delivery කරගන්න ඕන නම් අපිට කියලා product එකක්. ඉතින් අපේ delivery cost එක දාගන්න තියෙනවා. ඉතින් මෙතනින් අපි දාගෙන තියෙන example එකක් විදිහට delivery cost within Colombo කියලා. ඉතින් එතනින් Colombo වලට අදාළ delivery cost එක දාගන්න පුළුවන්. ඒත් එක්කම delivery cost out of Colombo කියන්නේ Colombo වලින් පිට delivery cost එක කොච්චරද කියලා මෙතනින් දාගන්න පුළුවන්. ඉතින් මේ තියෙන අපේ product description එක. ඉතින් ඔයාලා description එක ඕන දෙයක් add කරන්න පුළුවන්. ඒ product එකට අදාළව details ඕන එකක් add කරගන්න එතනින් පුළුවන්. ඉතින් මෙතන add product image මෙතනින් පුළුවන් අපිට product එකට අදාළව තියෙන images add කරගන්න. සාමාන්‍ය mobile එකක් හෝ යම් කිසි දෙයක් වුණොත් අනිවාර්යෙන් images එකක් ඕනෙමයි අපේ product එක මොන වගේ එකක්ද කියලා බලා ගන්න. ඉතින් මෙතනින් අපිට product එකට images add කරගන්න පුළුවන්. ඉතින් මෙතනින් අපේ save product එක දාලා තියෙනවා. ඒ වගේම බලා ගන්න පුළුවන්. ඉතින් අපේ footer එකේ අපිට බලා ගන්න පුළුවන් අපේ home එකේ වගේම අපේ footer එකෙත් මේ ටික තියෙනවා. අපි add කරගෙන තියෙනවා. ඉතින් අපි coding part එක පැත්තට දැන් ගිහින් බලමු අපේ coding part එක වෙලා තියෙන්නේ කොහොමද කියලා. ඉතින් අපේ coding part එකට આવොත් මේ තියෙන්නේ අපේ addproduct.php එක. ඉතින් මේකේ තමයි අපි අපේ coding part එක කරගත්තේ.
ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් අපි මෙතනින් ලින්ක් කරලා දෙනවා අපේ bootstrap එක උඩින්ම. ඒත් එක්කම මෙතනින් අපි ලින්ක් කරලා දෙනවා අපේ style.css එක. ඒත් එකම අපේ bootstrap icon වලට අදාළ ෆයිල් එකත් ලින්ක් කරලා තියෙනවා අපිට මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් අපි පල්ලෙහාට ගියොත් මේ තියෙන්නේ අපි ඇඩ් කරගත්ත header එක. අපි h2 එකක් දාලා ඇඩ් කරගෙන තියෙනවා. ඉතින් අපි පල්ලෙහාට આવොත් බලා ගන්න පුළුවන් මේ තමයි අපේ select product category එකට අදාළව අපි දාගත්ත label එක. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින් අපි දාගෙන තියෙනවා. ඉතින් අපි මෙතනින් පල්ලෙහාට මෙතන පල්ලෙහින් බලා ගන්න පුළුවන් අපි select option එකක් දාලා අපි query එකක් දාලා අපේ connection.php එකත් එක link කරලා ඒත් එකම අපි query එකකුත් ලියලා අපි දාගෙන තියෙනවා අපිට අදාළ products ටික database එකේ කරා select කරගන්න විදිහට අපි query එකක් ලියලා තියෙනවා. අපි මෙතන option එකක් දාලා තියෙනවා select කරගන්න මොන category එකේ එකක්ද අපිට select කරගන්න ඕනේ කියලා. ඉතින් අපි එතනින් පල්ලෙහාට ආවොත් අපි මේ brand එකට අදාළව දාලා තියෙන label එක බලා ගන්න පුළුවන් ඔයාලට මෙතනින්. අපේ brand label එක. ඉතින් අපි කලින් වගේම මේ category list එක වගේම අපි දාගත්ත අපේ brand එකටත් query එකක් ලියලා database එකට connect කරලා දාලා brand එක select කරගන්න. ඉතින් අපිට මේ තියෙන අපේ brand එකට අදාළ කොටස බලා ගන්න පුළුවන්. ඉතින් අපි පල්ලෙහාට ආවොත් කලින් වගේම අපේ model එක බලා ගන්න පුළුවන්. model එකට අදාළ label එක. ඉතින් අපි model එකටත් සම්බන්ධ කරලා query එකක් ලියලා database එකට connect කරලා අපේ details ගන්න පුළුවන් විදිහට හදලා තියෙනවා. ඒ අදාළ model එක select කරගන්න පුළුවන් විදිහට. ඉතින් අපි මෙතනින් පල්ලෙහාට આવොත් මේ තියෙන අපේ product label එක product එකට අදාළ add title කොටස තමයි මේ තියෙන්නේ. ඉතින් අපිට බලා ගන්න පුළුවන් මෙතනින්. ඒත් එක්කම අපි පල්ලෙහාට ගියොත් අපිට බලා ගන්න පුළුවන් product condition එකට අදාළ කොටස. ඒ කියන්නේ අපි brand newද නැත්නම් used කියලා අපි select කරගන්න තැන option එක අපිට මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් අපි එතනින් පල්ලෙහාට ගියොත් අපේ product එකට අදාළ color එක select කරගන්න අදාළ label එක තමයි ඉතින් අපි මේ තියෙන label එක ඇතුළේ තමයි අපි දාලා තියෙන්නේ select product color කියන label එක. ඉතින් අපි මෙතනින් දාගෙන තියෙනවා. ඉතින් අපි මෙතනින් දාගෙන තියෙනවා ඒත් එක්කම අපේ color එක select කරගන්න database එකට connect කරලා query එකක් දාලා. ඉතින් ඒත් එක්කම අපි පල්ලෙහාට ගියොත් මෙතනින් අපිට අලුතෙන් color එකක් add කරන්න ඕන නම් add color button එක තමයි මේ තියෙන්නේ අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන අපේ product quantity එකට අදාළ label එක මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඒත් එක්කම අපි පල්ලෙහාට ගියොත් මෙතනින් බලා ගන්න පුළුවන් අපේ cost per item ඒ කියන්නේ අපේ product එකට අදාළ price එක දාන label එක අපිට මෙතනින් බලා ගන්න පුළුවන්. මේ කොටස තමයි අපිට මෙතනින් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි පල්ලෙහාට ගියොත් අපේ payment methods ටික මෙතනින් බලා ගන්න පුළුවන්. අපි dues ඇතුලේ දාගෙන තියෙනවා. ඉතින් ඒත් එක්කම අපි පල්ලෙහාට આવොත් මේ තියෙන අපේ delivery cost එක දාගත්ත කොටස මේ තියෙන්නේ delivery cost within Colombo කොටස. ඉතින් අපි මෙතනින් පල්ලෙහාට આવොත් බලා ගන්න පුළුවන් delivery cost out of Colombo කියන කොටස. ඉතින් ඒත් එක්කම අපි පල්ලෙහාට ආවොත් අපිට බලා ගන්න පුළුවන් product description එක. ඔයාලා කලින් දැක්ක අපේ product එකට අදාළ තොරතුරු ටික දාගන්න තියෙන කොටස තමයි අපි මෙතනින් හදාගෙන තියෙන්නේ. ඉතින් මේ තියෙන අපේ product එකට අදාළ images add කරගන්න කොටස ඔයාලට බලා ගන්න පුළුවන්. dues ඇතුලේ අපි දාගෙන තියෙනවා. ඒ වගේම අපි IDs දාගෙන තියෙනවා. හැම image එකකටම අදාළ image කොටස් තුනටම අදාළ අපි add කරන image තුනටම අදාළවම අපි IDs දාගෙන තියෙනවා. බලා ගන්න පුළුවන් ඉතින් ඔයාලට. අද අපි මෙතනින් පල්ලෙහාට આવත් මේ තියෙන්නේ upload images button එක අපේ label එකක් ඇතුළේ අපි දාගෙන තියෙනවා. ඉතින් අපි පල්ලෙහාට આવොත් මෙතනින් බලා ගන්න පුළුවන් අපිට මෙතනින් පල්ලෙහාට આવොත් බලා ගන්න පුළුවන් වෙනවා අපි දාගෙන තිබ්බ අපි we are taking 5% of the product from price from every product as a service charge කියන කොටස ඉතින් අපිට මෙතනින් බලා ගන්න පුළුවන් අපි ඇඩ් කරගත්ත මේ තියෙන අපේ save product කියන බටන් එක අපිට බලා ගන්න පුළුවන් මෙතනින්. ඉතින් ඒත් එක්කම අපේ අන්තිමටම බලා ගන්න පුළුවන් අපේ footer එක අපි දැක්ක අපේ footer එක දාගෙන තියෙනවා අපි මෙතන include කරගෙන තියෙනවා. ඒ වගේම අපි අන්තිමටම add කරගෙන තියෙනවා අපේ කියන්නේ අන්තිමටම අපේ
කෝඩ් එකේ අන්තිමට අපි ඇඩ් කරගෙන තියෙනවා මෙතන bootstrap bundle.js එක ඒ වගේම script javascript එක වගේම මෙතනින් අපි ඇඩ් කරගෙන තියෙනවා අපේ alerts ගන්න කොටස අපේ ඉතින් ඕක තමයි ඉතින් අපි මෙතනින් ඉතින් අපි අන්තිමට ඇඩ් කරගෙන තියෙනවා අපේ bootstrap bundle.js එකේ ඒ වගේම javascript කොටසත් ඇඩ් කරගෙන තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඕක තමයි අපේ product registration page එක design කරගත්ත විදිහ. ඉතින් අපි ඊළඟ task එකකින් හම්බෙමු.